රට අද තියෙන්නේ ඊටාත්ම තීරණාත්මක තැනක. අවුරුදු 76ක දේශපාලන සංස්කෘතියක් වෙනස් කරන්න ජනතාව මැදිහත් වුණා. ඒ අවුරුදු 76 තුල අපි සියලු දෙනා පුරුදු වෙච්ච දේශපාලන සංස්කෘතියක් තිබ්බා. ලොකුයි කියලා හිතාගෙන හිටපු පක්ෂ ගණනාවක් තිබ්බා. දේශපාලන පවුල් තියෙනවා. උතුරෙත් හිටියා දකුණෙත් තියෙනවා. ඒ දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන යන්න නම් ඒ ජනතාව අතර බෙදීම් පවත්වාගෙන යන එකත් අතිශයින්ම වැදගත් වුණා. ඒ ඉතිහාසය තුලම ඒගොල්ලෝ කොයි අවස්ථාවකවත් උත්සාහ කරේ නැහැ අපිට රටක් හැටියට පුරවැසියන් හැටියට එක අරමුණක් එක රටක් හැටියට එකතු වෙන්න ඒගොල්ලෝ කොයි වෙලාවකවත් ඉඩ තිබ්බේ නැහැ. එතකොට දකුණට එක දේශපාලනයක්, උතුරට එක දේශපාලනයක්, නැගෙනහිරට එක දේශපාලනයක්, කඳුරටද තව දේශපාලනයක්, මෙහෙම බෙදලා තමයි පක්ෂ හැටියටත් පවුල් හැටියටත් ඒගොල්ලෝ මේ රටේ දේශපාලනය කරේ. ඒ වෙනස්කම් වලට එහා ගිහිල්ලා අපිව එකතු කරන්න මේ රටේ සම පුරවැසියන් හැටියට අපිව එකතු කරන්න කිසිදාක ඒගොල්ලෝ උත්සාහ කරේ නැහැ. ඒක තුලින්ම තමයි ඒක ක්‍රමානුකූලව හරිම දූෂිත දේශපාලනයක් බවට පත් වුනේ. ගමේ නායකත්වයට එනකොට ඒක අන්ත දූෂිතයි. මිනිස්සුන්ගේ ජන ජීවිතයට, එදිනෙදා ජීවිතයට ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් කරන ප්‍රාදේශීය සභා, පළාත් සභාවල තමයි මේ දූෂණය ඉහළින්ම තිබ්බේ. 2024 මේ අපේ රටේ පුරවැසියන් අර පහුගිය දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කළා අලුත් ගමනක් ආරම්භ කරා. පළවෙනි වතාවට ප්‍රතිපත්ති ගැන හිතලා ජනතාවට මේ අයට වැඩ කරන්න පුළුවන්ද? කැපවීමක් තියනවද? හොරු නෙවෙයිද? නාස්තිකාර දේශපාලන සංස්කෘතියක් නැති අය තෝරලා ඒක හොඳට තෝරලා බේරලා ඡන්දේ දුන්න අවස්ථා දෙකක් අපි 2024 දැක්කා. ජනතාව මේ පාර ඡන්දේ පාවිච්චි කරේ දේශපාලන සංස්කෘතිය වෙනසක් බලාපොරොත්තු වෙලා. මේක ජනතාවගේ විශාල ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය අපි ආරක්ෂා කර ගන්න ඕනේ. පරණ දූෂිත දේශපාලන නියෝජනය කරන කඳවුරු හොඳටම කලබල වෙලා ඉන්නේ. ඒක හොඳට පේනවනේ. මිනිස්සු බෙදලා ජාතිවාදයද කුලවාදයද හැම එකක්ම බෙදන්න පුළුවන් හැම අවියක්ම පාවිච්චි කළ දේශපාලනය කරපු අයට අද මේ අලුත් දේශපාලන තත්වය තුල දේශපාලනය කරන්න ඕනේ කොහොමද කියලා හිතා ගන්නවත් බැරි වෙලා තියෙනවා. ඒ ඔබ මැදිහත් වෙලා ගෙනාපු අපි එකතු වෙලා හදාගත්තු ඒ අලුත් දේශපාලන සංස්කෘතියට ගැළපෙන ගමේ නායකත්වයක් හදලා දෙන්න කියන ඉල්ලීම තමයි මම කරන්නේ. අර ඔබ වෙනස් කරපු උඩින් හදාගත්ත ඒ දේශපාලන සංස්කෘතියට නොගැළපෙන එකක් ප්‍රාදේශීය මට්ටමින් මතුවෙන්න ඉඩ තියන්න එපා. වැදගත් වෙන්නේ ඔබට මෙතෙක් කල දැනිලා නැති වෙන්න පුළුවන් ප්‍රාදේශීය සභාවකින්, නගර සභාවකින් විය යුතු දේ. මොකද ඒවා ඒ විදිහට වැඩ කරේ නැහැ මෙච්චර. හැබැයි ඔබට කිට්ටුම දේවල්, ඔබට ආසන්නම ප්‍රශ්න, ඔබේ එදිනෙදා ජීවිතයට බලපාන සියලුම ගැටලු විසඳන්න පුළුවන් ආයතනය තමයි පළාත් ප්‍රාදේශීය සභාව, නගර සභාව කියන්නේ. ඔබේ දරුවගේ පෙර පාසලද, අපේ පාසල් පද්ධතියෙන් බහුතර පාසල් ප්‍රමාණයකට වග කියන්නේද, ප්‍රදේශීය පිරිසිදුවට තියාගන්න වගකීමද, ඔබේ ක්ලිනික් එක, ඩිස්පෙන්සරි එක හරියට පවත්වාගෙන යන්නේද, ඔබේ ප්‍රවාහන පද්ධතිය, මේ සියල්ලටම වග කියන්න ඕනේ කවුද? ප්‍රාදේශීය සභාව. ගමේ පාරවල් ටික හරියට හදන්න ඕන, කාණු පද්ධතිය හරියට හදන්න ඕනේ. මේ සියල්ලම කරන්න ඕනේ ප්‍රාදේශීය සභාවෙන්. ඉහළින් මුදල් වෙන් කරනවා. ප්‍රාදේශීය සභාව ගමට එනකොට ඒ වෙන් කරපු මුදලෙන් අරි කාලක්වත් ඉතුරු වෙලා නෙවෙයි වෙන්නේ. එන ගමන් පාරේ එන ගමන් එහාට මෙහාට පොකට් වලට ගිහිල්ලා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? අවුරුදු ගණනක් ගිහිල්ලා මේ ගම් පළාත් මේවා දියුණු වෙලා නැහැ. ඒ නිසා මට විශ්වාසයි මැයි 6 වෙනිදාත් නැවත වතාවක් අර 2024 ලැබුණු ජයග්‍රාහී ඓතිහාසික ජයග්‍රහණයක් එහා සමාන, එහෙම නැත්නම් ඊටත් එහා ගිය විශිෂ්ට ජයග්‍රහණයක් ජාතික ජන බලවේගය මැයි 6 වෙනිදා ලැබෙනවා කියන එක ගැන මට විශ්වාසයි. ඒකට හේතුව තමයි මේ අපේ රටේ ජනතාව එකතු වෙලා මේ යන ගමන ආයිත් අර පරණ දේශපාලන සංස්කෘතියෙන් වෙනස් කරන්න බෑ.
ඒ නිසා තමයි උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් හැම පැත්තෙම නැවත වතාවක් අර කියමනකුත් තියෙනවනේ දේශපාලනිකව අනාථ වෙන අයගේ අවසාන ලැබුම්හල ජාතිවාදය. එච්චරයි ඒගොල්ලොන්ට මතු කරන්න පුළුවන්. ජනතාව බෙදිලා, ජනතාව කුලප්පු කරවලා, වෛරය පතුරවමින් තමයි ඒගොල්ලෝ දේශපාලනය කරන්න උත්සාහ කරන්නේ. මේක නම් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේ රටේ වෛර කරා ඇති. ලේ හලාගත්තා ඇති. අපි ආදරය කරන අය අපිට නැති කරගත්ත හොඳටම ඇති. අපි අතර අවිශ්වාසය, සැකය ඇති පවත්වාගෙන ගියා හොඳටම ඇති. ඒක වෙනුවට අපිව එකතු කරන, අපි අතර විශ්වාසයක් ගොඩනැගෙන, අපි අතර සැකය නැති කරන, අපි සියලු දෙනා එකතු කරන බලවේගයක් වටා තමයි අපි එකතු විය යුත්තේ.